අපේ මේ මනුෂ්‍ය ලෝකේ ලෙඩ වෙනවා, දුක් විඳිනවා, හදිසියෙම මැරිලා යනවා නේද? හැබැයි කිසිම දවසක ලෙඩක් දුකක් හැදෙන්නේ නැති හරියටම අවුරුදු 1000ක් ජීවත් වෙන වෙනත් මනුෂ්‍ය ලෝක විශ්වයේ තියෙනවා කීවොත් ඔබ විශ්වාස කරනවද? එහෙනම් ඒ වගේ දිව්‍ය ලෝක වගේ සැප තියෙන මනුෂ්‍ය ලෝක තියෙද්දි බුදුවරු පහළ වෙන්න මේ දුක් පිරුණු අපේ ලෝකයේම තෝරාගන්නේ ඇයි කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? සියලු දෙනාටම තෙරුවන් සරණයි. බෞද්ධ දර්ශනයට අනුව මේ අතිවිශාල විශ්වයේ ප්‍රධාන මනුෂ්‍ය ලෝක එරෙමත් නැත්තම් මහද්වීප 4ක් පවතිනවා. අද අපි මේ වීඩියෝ මාලාවෙන් පළමු කොටසින් කතා කරන්නේ ඒ මහද්වීප 4න් අපි ජීවත් වෙන මේ සුවිශේෂී මනුෂ්‍ය ලෝකයේ තියෙන බුදුම සහගත ස්වභාවය ගැනයි. අප ජීවත් වන ලෝකයේ ස්වභාවය සහ අනිශ්චිත ආයුෂය අනෙක් මනුෂ්‍ය ලෝක තුනටම නියමිත ස්ථිර ආයුෂක් තියෙනවා. සමහර ලෝකවල මිනිස්සු හරියටම අවුරුදු 1000ක් ජීවත් වෙනවා. කිසිම කෙනෙක් අතරමඟදී අකාලේ මිය යන්නේ නැහැ. නමුත් අප ජීවත් වෙන මේ මනුෂ්‍ය ලෝකයේ ආයුෂ අතිශයින්ම අනිශ්චිතයි. මේ ලෝකයේ මිනිස්සුන්ගේ පරම ආයුෂ අවුරුදු 10ක් තරම් කෙටි කාලයක සිට ගණනය කළ නොහැකි අසංඛ්‍යක් තරම් දීර්ඝ කාලයක් දක්වා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අද ඉන්න කෙනා හෙට ඉඳීවිද කියලා කිසිම සහතිකයක් අපේ මේ ලෝකේ නැහැ. ඇයි මේ ලෝකය සුවිශේෂී වන්නේ? අනෙක් මනුෂ්‍ය ලෝකවල මිනිසුන්ට කිසිම දුකක් නැහැ. කෑම බීම ඇඳුම් පැළඳුම් ඉබේ පහළ වෙනවා. ඒ නිසාම ඔවුන්ට මේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය තේරෙන්නේ නැහැ. ඔවුන් සදාකාලික සැපයක මුලා වෙලයි ඉන්නේ. නමුත් අපේ මේ මනුෂ්‍ය ලෝකයේ හැදිලා තියෙන්නේ සැප සහ දුක කියන දෙකම මිශ්‍ර වෙලයි. අපිට ලෙඩ රෝගයක් හැදෙනවා, වයසට යනවා, ආදරය කරන අය අහිමි වෙනවා. අන්න ඒ දුක දැනෙන නිසා තමයි අපේ මේ ලෝකයේ මිනිස්සුන්ට මේ සංසාරයේ යථාර්ථය අවබෝධ කරගන්න, එහෙමත් නැත්තම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් මනසක් නිර්මාණය වෙලා තියෙන්නේ. පින්වත් ඔබට දිය හැකි ප්‍රායෝගික ආදර්ශය නම් අප ජීවත් වන මේ ලෝකය කොතරම් උතුම්ද කියනවා නම් සම්මා සම්බුදුවරුන් පසේ බුදුවරුන් සහ මහරහතන් වහන්සේලා පහළ වන්නේ විශ්වයේ තියෙන මේ එකම එක මනුෂ්‍ය ලෝකයේ පමණයි. අනෙක් ලෝකවල කොතරම් සැප සම්පත් තිබුණත් ඔවුන්ට නිවන් දකින්නට පින නැහැ. ඒ නිසා මේ උතුම් මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා ඉන්න ඔබ මේ දුර්ලභ අවස්ථාව කිසි ලෙසකින්වත් මගහැර ගන්න එපා. කොතරම් ප්‍රශ්න කරදර තිබුණත් මේ ලැබිලා තියෙන්නේ නිවන් දකින්න පුළුවන් එකම තැනයි. ඒ නිසා අද සිටම ධර්ම මාර්ගයේ ගමන් කරන්න. අප ජීවත් වන මේ මනුෂ්‍ය ලෝකය පිළිබඳ විග්‍රහයමින් නිමයි. විශ්වයේ ඇති අනික් පුදුමාකාර මනුෂ්‍ය ලෝක ගැන මීළඟ වීඩියෝවෙන් බලාපොරොත්තු වන්න. ඔබ සැමට දලදා සමිඳු පිහිටයි. In our world, people get sick, suffer and die by surprise, right? But would you believe that there are other human worlds in this universe where people never get sick and live for exactly 1,000 years? If so, have you ever wondered why Supreme Lord Buddha's choice to be born only in our suffering-filled world, despite the existence of those heavenly human realms? May the noble triple gem bless you all. According to Buddhist philosophy,
There are 4 main human realms or regions in this vast universe. Today in the first part of this video series, we will discuss the amazing and unique nature of our own human world. Among those 4 realms, the nature of our world and the uncertain lifespan. The other 3 human realms have a fixed, definite lifespan. In some one of those worlds, people live for exactly 1000 years. No one dies prematurely, but in our human world, the lifespan is highly uncertain. The maximum lifespan of people in this world changes from era to era, ranging from as short as 10 years to an incalculably long time. In our world, there is no guarantee that someone alive today will be here tomorrow. Why is this world special? People in other human realms experience no suffering. Food and clothing appear effortlessly because of this endless comfort. They cannot understand the impermanent nature of life. They are delighted by eternal pleasure. But our human world is made of a mix of both happiness and suffering. We get sick, grow old, and lose our loved ones precisely because we feel this pain. The mind of people in our world are capable of realizing the reality of samsara and understanding the Four Noble Truth. The practical message for you: our world is so noble that Supreme Lord Buddhas, Pacceka Buddhas and Arahants are born only in the single human realm in the entire universe. Even though other realms have endless pleasures, they do not have the fortune to attain Nibbana. Therefore, having been born in this noble human world, do not waste this rare opportunity. No matter how many problems and troubles you face, you have received the only place where you can attain liberation. So start working the path of Dhamma today. This concludes the explanation of our human world. Look forward to learning about the other amazing human realms in the universe in our upcoming videos. May you the blessing of the sacred tooth relics be with you all.